ආයුබෝවන් හැමෝටම. ඔන්න අද මං අරන් ආවේ රසට කැකිලි අඹුරක් හොයාගන්න හැටි. කොස්සට ටිකකුත් දාලා තමයි මම හොයාගන්න හදන්නේ. ඔන්න මං කොස්සට ටික තලා ගත්තා. දැන් මේ ටිකේ පොතු ටික සුද්ධ කරලා අරගන්න ඕනේ. මේ වැඩේට නම් ටිකක් වෙලා යනවා ඉතින්. ඒ වුණාට හරිම රසයි මෙහෙම කොස්සට දාලා හදුවම. මෙන්න මේකේ ටිකක් ලා කොළ පාට වෙලා වගේ ගතියක් තියෙන. ඒ වගේ තියෙන කොස්සට තැම්බෙනවා අඩුයි. ඒවා අරගෙන වැඩක් නැහැ. ඉතින් ඒවා දාන්න හොඳ නැහැ. මේ තැම්බෙන්නේ නැහැ එතකොට. අන්න ඊට පස්සේ මං කැකිරි ගෙඩියත් කපා ගත්තා. කැකිරි ගෙඩි මදේ අයින් කරගෙන කපාගෙන කෑලි කෑලි වලට කපා ගන්න ඕනේ. අන්න ඔය විදිහට මදේ අයින් කරගන්න ඕනේ. අර මදේ චුට්ටක් හරි තිබ්බොත් දිය ගතිය දිය රහක් වගේ එනවා මාළුවේ. මේ විදිහට මේ ටිකක් නිකන් අර පලා ගන්නවා වගේ කරපුවාම හොඳට කැකිරි කෑල්ල ඇතුළට මේ ලුණු අඹුල් උරා ගන්නවා. එතකොට රසයි කැකිරි කෑල්ල. අන්න මේ කොසර ටිකට මම මේ ලුණු කුඩු ටිකක් දාලා උණු වතුර ටිකක් දාගන්න තමයි හදන්නේ. මොකද මේ වගේ තියෙන විස බීජ හැම තිබ්බොත් කියලා එතකොට විස බීජ ටික පිච්චිලා යයිනේ. අන්න උණු වතුර ටිකක් දාගත්තා. ඊට පස්සේ ඔය ඒ උණු වතුර ටික අයින් කරලා ටිකක් වෙලා තියලා ඒක අයින් කරලා ආය වතුර ටිකක් දාලා වතුරෙන් තමයි මේ හොඳට හොදන්නේ. හොදලා ඒ ටික මම ඒ උයන ඇතිලියට දාගන්නවා. ඇතිලිය යටට මම කොසර ටික දාගෙන උඩින් තමයි කැකිලි ටික දාගන්නේ. මොකද මේ කොසර තැම්බෙන ටිකක් වෙලා යනවනේ. අන්න මම පොලුත් ගත්තා. පොල් බෑවත් තමයි ගාගත්තේ. ඊට පස්සේ කිරි ටිකත් බ්ලෙන්ඩර් කරලා අරගන්නවා. කිරි බ්ලෙන්ඩර් කරලා ගත්තාම ඉතින් ටිකක් රස වැඩි. හොඳට මිරිකිලා එනවනේ. මම කිරි ටික ඔක්කොම මේ එකපාර දාගන්නේ නැහැ මාළුවට. ටිකක් ඉතුරු කරගන්නවා. මොකද මේ සමහර කැකිරි කෑලි හොඳට තැම්බෙනවා ඉක්මනට. සමහර මේ කැකිරි ගෙඩි තියෙනවා ඉක්මනට තැම්බෙන්නේ නැති. ඉතින් ඒ හින්දා මේ මදි වුණොත් කිරි ටිකක් පස්සේ එකතු කරගන්න තියාගත්තා ඉතුරු කරලා. මොකද දැන් ඉතින් ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, උළුහාල් ඒ ටික දැම්මා. කරාඹු නැටි, එනසාල් එහෙම දාලා ඔන්න ලිපේ තිබ්බා. මට කරපිංච දාගන්න අමතකුණා. දැන් ඔන්න මම කරපිංච ටික දාගත්තා. ඔන්න මේ වෙද්දි දැන් මම ආයෙ හැඳි ගන්න ඕනේ. මේ මොකද මේක කිරි කැටි ගැහුනොත් රස නැතුව යනවා මාළුව. ඒක නිසා හොඳට හැඳි ගන්න ඕනේ සැරෙන් සැරේට කිරි කැටි ගැහෙන්න නොදී. දැන් නම් ඔන්න හොඳට පැහැෙනවා කැකිරි එක. දැන් ඔන්න කිරි දාපු ටික හිඳිලා කෑලි තැම්බිලා මදි. තව ටිකක් තැම්බෙන්න ඕනේ. මම ඒ හින්දා අර ඉස්සෙල්ලා ඉතුරු කරගත්තු කිරි ටික ආය එකතු කරගන්නවා. ටිකත් එකතු කරගත්තා. හරි. දැන් ඔන්න කැකිරි එක ඉදිලා ඉවරයි.